ආයි වැඩ පටන් ගත්තා. මේ තමයි අපි 8 අන්තිම දවසේ. කට්ටිය ඉතින් උඩ වැඩ. අපි කට්ටිය ඉතින් පල්ලෙහා ඉන්නවා. බිගුණුයි දෙසි අයියයි උඩ නදුලත් ඉන්න උඩ. අපි කට්ටිය ඉතින් පල්ලෙහා සපෝට් දෙනවා. අපි තාම ඉතින් දැන් අපි අන්තිම මේ ටිකේ ඉන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අපි අට්ටාලු උඩ ඉන්නේ දැන්. බිගුණුයි නදුලයි ලී ටික ගැට ගහනවා. පාලේ ඉන්න කට්ටිය නම් උණ බටයක් පානවා, සමෝත් උණ බටයක් පානවා, හසුදුරන් පහටලා ලණු වගේක් දෙන්න හදන්නේ. අපි දැන් අට්ටාලේ වැඩ ගොඩක් දුරට ඉවරයි. අද තමයි අන්තිම දවසේ. හෙට ජනවාරි 1 වෙනිදා 2020 අලුත් අවුරුද්දේ පරණ අවුරුද්දේ වැඩ ටික ඉවර කරන්න කියලා හදන්නේ මේ වීඩියෝ එකෙන්. ඉවර කළා අපි ඉතින් ජනවාරි 1 වෙනිදා හිතන් ඉන්නවා මේකේ තව මොන හරි වැඩ ටිකක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. ගෙදර වැඩත් ඉවර වෙලා. අයියෝ බලපම යට ගිහින්. මේ යාළුව කට්ටිය නම් පහළ වැඩ. අපි ඊට ටිකක් උඩ ඉන්නේ. මාන්නෙන් මෙතන ඇති අඩි 1 2 3 4 අඩි 19ක් විතර උඩකින් ඉන්නේ අපි දැන්. ඔන්න ඉතින් අපේ සෙට් එක පහළ හොඳටම වැඩ කරනවා. සමෝත් නම් උණ බටයක් පානවා වට ගාලා. අපේ මල්ලි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. සුදු මල්ලි ඇවිල්ලා ඉන්නවාද? හසිදුවෙක් ආවේ. අපේ සුදුවක් කෑ පුතා ඇවිල්ලා ඉන්නවා. එයාගේ මාම තමයි මේ ඉන්නේ මෙතන. ඒ නදුල හසිදුත් එක මාමා කෙනෙක්. නේ හසිදු? ඔයත් එක මාමා කෙනෙක්. ඒක තමයි. මාමා කමට ලැජ්ජයි. අම්මා පපේ මේ ගැට ගහිලා සුපි. උඹ සාම් මොකද මේ? බිගුන්න අර පැත්තේ ටික ගැට ගන්නවා. නදුල නම් බයිනවා පාළු යන්න බිගුන්ට. ඌ වැඩක් කරන්නේ. ඌ වැඩක් ඈ? වැඩක් කරන්නේ වැඩගෙන උඹ බයිනේ නෑ උගේ. ආය උනාට අපේ කොල්ල හොඳ කොල්ලෙක් වැඩ කරන හොඳටම. කොල්ලේ හරක් කරේ. ඈ? එල කොල්ලේ හරක් කරේ. ඔව්. අපේ කට්ටිය යාතල හොඳ. ඒක තමයි. අයියෝ හසිදු. යාළුවෝ වෙනේ අපේ කොල්ලෙක්ව දිමිය කනවා. ඒ ලයිව් යන්නේ. සමෝත් නම් බරටම වැඩ. ඔන්න යාළුවනේ ඉතින් අපේ අට්ටල්ට පොඩි ලී වගේ යම්මඩි වුණා. අපි ඒක කපන්න යනවා. කොයි පැත්තටද? එන්න මෙතන තමයි යාළුවනේ වීඩියෝ කපන්නේ. භාගයක් කපලා ඉවරයි. ඔයගොල්ලන්ට වෙනවත් දැන්නේ අන්නතන ඉන්නවා කට්ටිය. අර ඉන්නේ කට්ටිය. ඔන්න යාළුවනේ ඉතින් අපේ අසින්දු අයියා ඉතින් අත්ත කපන්න යන්නේ. අර කට්ටිය හරි හෙවිත ඉන්නවා පේනවත් දන්නේ නැහැ. අර පොඩියට ඉන්නවා. ඔය ඉතින් අපි අසින්දු අයියා අත්ත කපලා දැම්මා. ඉන්න අසින්දු අයියා. ඔන්න ඉතින් යාළුවනේ අපි තවත් තැනකට යනවා මේ වතුරියක් කපා ගන්න. ඕව ගන්න එපා වල අපිට. මේ අපේ කෙනෙක් ඉන්න කොයි වෙලාවෙ පස්සෙන්මයි. මෙන්න මෙතන තමයි යාළුවනේ අපි ඊළඟට ආවේ. හසින මහ ගොඩයි. එයා ගාබිම දැම්මා. ඔන්න ඉතින් යාළුවනේ අපේ කට්ටිය වහලේ වැඩ කරගෙන යනවා. මාත් දැන් උඩට යන්න හදන්නේ.
යාළුවනේ මම උඩ ඉන්නේ. ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් වහලේ වැඩ කරගෙන යනවා. දෙහිඳුරා යන අදලා මෙතන ඉන්නවා. මේක යාළුවෙන් නම් ගෙදරට ගිහින් එන්න ගියා ටක් ගාලින්නම් කියලා. ඔන්න බලන්න ඉතින් යාළුවනේ අපේ වහලේ වැඩ ටික ඉවරයි. අතු ටික එවිල්ලන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පොඩ්ඩක් වටේ වැට ගහ ගන්න ඕනේ. අපේ නදුලත් ඉන්න තුවක්කුවක් තියාගෙන මේ බලන්න. ඒ දඩේ මේ නද එයානම් දුවන පොඩ්ඩක් ලැජ්ජයි වගේ. නෑ ඉන්න. හොඳ උලම් පාරකුත් ගානවා කඩායනට ඉද්දන්නෙත් නෑ. යාතු ටිකක් භාගය හැවිල්ලගෙනම වීඩියෝ කරෙන්න. මේ ගාන්න යාළුවනේ අපේ කට්ටිය අතු යන්න පටන් ගත්තා දැන්. ඉතින් යාළුවනේ අපේ එක යාළුවෙක් ගෙදරට වෙලා ජංගුන් දුරගතනේ තුවක්කුව කරගෙන දඩයන් කරන්න ගිහිල්ලා. අපේ පසින්දු කියලා කෙනෙක් ඉඳී අන්නයා. ටෙන අදලත් ඉන්න මේ. අපි ඉතින් දැන් පල්ලයට බහ ගන්න හදන්නේ. අපේ මේ වැට ගහ ගන්නත් ඕනි. අපේ නදුලා එනවා කියලා කිව්වා. බයිමුද? අදුල බයින අනේ අදුල මොනවද කරන්නේ? ගොන් කළා තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අපේ අද වැඩ ටික ඉවරයි. ආයි ඊළඟ දවසේ හම්බෙමු.